ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ හෙට දවසට එනම් අප්‍රේල් 6 වෙනි සඳුදා දිනට අදාළව රාශි චක්‍රයේ වඩාත්ම සුබවාදී විශාල අරුමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන සහ සත්‍යයට ගරු කරන ධනු ලග්නයේ නිවරදිම පලාපල විශ්ලේෂණය සමගයි. ධනු ලග්න හිමියනි හෙට දිනේ ඔබේ ජීවිතයේ දැවැන්ත ආර්ථික පෙරලියක් කරන අතිශය බලගතු දවසක්. හෙට සඳුදා දිනේ පාලනය කරන්නේ සිතට සහ හැඟීම් වලට අධිපති සඳු ග්‍රහයා විසින්. ඔබේ ලග්නය පාලනය කරන්නේ ප්‍රඥාවට සහ ධනයට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා. මේ ගුරු සහ සඳු යන දැවැන්ත ග්‍රහයන් දෙදෙනාගේ ප්‍රබල සංයෝගය නිසා හෙට දවස පුරාවටම ඔබේ බුද්ධිමත් දර්ශනය හරහා මහා ධන ලාභයක් ගලාගෙන එනවා. නමුත් ධනු ලග්න හිමියනි දැඩි අවධානයෙන් අහන්න. ඔබව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සැලසුම් කරන භයානක කපටි පුද්ගලෙක් හෙට ඔබේ සමීපේ ක්‍රියාත්මක වෙනවා. ඔබේ පවතින අතික සුභවාදී බව සහ අන් අයව පහසුවෙන් විශ්වාස කිරීමේ ගුණය ප්‍රයෝජනයට අරගෙන අතිශය දැවැන්ත ලාභයක් පෙන්වන ව්‍යාජ මහා ව්‍යාපෘතියක් ගෙනවිත් ඔබව දරුණු මූල්‍ය උගලකට ඇද දෙමීමට ඔවුන් සියල්ල සූදානම් කරවසන්. ඒ නිසා හෙට දවසේ කෙනෙකු පෙන්වන අති විශාල බොරු ලාභයකට රැවටි අතට එන මහා රන්වන් අවස්ථාවක් ඔබට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්න පුළුවන්. මේ බීසුණු සතුරු කුමන්ත්‍රණයෙන් බේරිලා හෙට දවසේ මහා ධනයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ප්‍රබල රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ ඉතා පැහැදිලිව විස්තර කරනවා. හෙට දවසේ එන දැවැන්ත අභියෝග ජය ගන්න නම් වීඩියෝව අන්තිම වෙනකම්ම අහන්න. පොදු තත්වය, මානසිකත්වය සහ සැගවුණු සතුරන්. හෙට දවස ආරම්භයේදීම ධනු ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි ජීවිතයේ අලුත් මානයන් සොයා යාමට සහ ආධ්‍යාත්මික දේවල් ඉගෙන ගැනීමට තියෙන දැඩි ආශාව. සඳුගේ බලපෑම නිසා ඔබේ බුද්ධිය අතිශයින්ම තියුණු වෙනවා. හැබැයි ධනු ලග්න හිමියනි හෙට දවසේ ඔබේ අනාගත දැවැන්ත සැලසුම් කිසිම කෙනෙකුට කියන්න යන්න එපා. ඔබව මායාවකට හසු කරවා ඔබේ ධනය සූරා කෑමට සතුරන් උත්සාහ කරනවා. අනවශ්‍ය ලෙස අන්නුන්ට උපදෙස් දීමට යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. හෙට දවසේ ඔබේ ලොකුම ආයුධය නිහඬ බවයි. ඔබේ රාජකාරිය පමණක් බුද්ධිමත්ව සිදු කරන්න. රාජකාරිය, ව්‍යාපාර සහ මූල්‍ය තත්වය. රැකියාව සහ ව්‍යාපාර ගැන කතා කරනකොට හෙට දවස ඔබට අතිශය ජයග්‍රාහී. විශේෂයෙන්ම ඔබ අධ්‍යාපන, නීති, සංචාරක, උපදේශන හෝ විදේශ ආශ්‍රිත ක්ෂේත්‍රයක නිරත වෙනව නම් හෙට ඔබට හිතාගන්න බැරි විශාල තනතුරක් අත්කරගන්න වාසනාව පවතිනවා. ඔබේ පුළුල් දැක්ම ප්‍රධානීන්ගේ දැඩි අගයමට ලක්වෙනවා. මූල්‍ය තත්වය ගැන බැලුවොත් ගුරු සහ සඳුගේ ප්‍රබලත්වය නිසා ඔබේ අතට හෙට නොසිතු මුදලක් ගලාගෙන එන්න නියමිතයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. හෙට දවසේ ප්‍රායෝගික නොවන යෝජ සැලසුම් වලට මුදල් යොදවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. විශාල ලාභයක් බලාපොරොත්තුවෙන් කිසිවෙකුට ණයට මුදල් දීමෙන් ඔබේ ධනය විනාශ විය හැකිය. මුදල් පරිමාඩනය අතිශයින්ම ස්වාධීනව සිදු කරන්න. ආදරය, පෞල් ජීවිතය සහ හැඟීම්. ආදර ජීවිතයේදී සහ විවාහ ජීවිතයේදී හෙට දවස යම් තරමක අභියෝගාත්මක දවසක්. ධනු ලග්න හිමියන් ආදරය කරද්දී ඉතා අවංකයි. නමුත් හෙට දවසේ ඔබේ තියෙන තමන්ගේ මතයම නිවැරදි කියා සිටීමේ පුරුද්ද සහ රළු කතාබහ නිසා සහකරු සමග යම් ගැටුමක් නිර්මාණය වෙන්න පුරුවන්. ඔබේ දර්ශනය බලහත්කාරයෙන් පැටවීමෙන් වළකින්න. සහකරුට හොනින් සවන් දෙන්න. පවුලේ සාමිය රැක ගැනීම ප්‍රමුඛතාවය කරගන්න. අවිවාහිත අයට හෙට දවසේ ඉතා උගත් ගුණවත් සහකරුවෙකු මුණ ගැහෙන්නට ප්‍රබල වාසනාව පවතිනවා. සෞඛ්‍ය තත්වය, මැණික් සහ විශේෂ රහස් ශාන්ති කර්මය. සෞඛ්‍ය තත්වය ගැන බැලුවොත් හෙට දවසේ අක්මාව ආශ්‍රිත ආබාධ, කලවා ප්‍රදේශයේ වේදනා, රුධිරයේ සීනි මට්ටම සහ අධික වෙහෙස නිසා ඇතිවන මානසික ආතතිය ගැන බෙහෙවින් පරිස්සම් වන්න. පැණිරස ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. මෙන්න හරිමැණික ඔබගේ ලග්නයට. ධනු ලග්න හිමියන්ගේ ජීවිතයට අසීමිත ධනය, ප්‍රඥාව සහ වාසනාව ගෙනෙන ප්‍රබලතම පාෂාණය වන්නේ ස්වභාවික පුෂ්පරාග හෙවත් කහ පැහැති නිල් මැණිය හයි. මේ පැළඳීමෙන් ඔබේ අතික සුභවාදී මායාවන් පාලනය වෙලා අනාගත ආර්ථිකය අතිශයින්ව ස්ථාවර වෙනවා. හෙට අප්‍රේල් 6 වෙනි සඳුදා ඔබේ ජීවිතයේ සාර්ථකම දවස කරගන්න නම් මේ විශේෂ ශාන්ති කර්මය අනිවාර්යෙන්ම කරන්න. හෙට දවසේ නිවසින් පිටවෙන්න කලින් කහ පැහැති මල් බුදුන් වහන්සේට පූජා කර සුවඳ දුම් මල්ලන්න. ඒසේම හෙට දවසේ ආගමික පූජකවරයෙකුට හෝ ගුරුවරයෙකුට යම් උපකාරයක් කරන්න. මෙයින් ඔබට එල්ල වී ඇති සියලුම සතුරු අපල දුරු වෙලා ගුරුගේ පූර්ණ බලය උපරිමයෙන් සක්‍රිය වෙලා හෙට දවසේ මහා ධනයක් සහ සමාජයේ ඉහළම ගෞරවය ඔබට හිමි වෙනවා. සුබ වර්ණය වෙන්නේ කහ සහ රන්වන් පැහැයයි.
සුබ අංකය වෙන්නේ අංක 3. ඔබේ මේ තියෙන අපූරු ප්‍රඥාව නිවැරදිව පාවිච්චි කරලා හෙට දවස උපරිමෙන් ජය ගන්න. ව්‍යාජ යෝජ ව්‍යාපෘති වලට රැවටි තීරණ ගන්න එපා. මේ වීඩියෝවට ලයික් එකක් දාලා පල්ලෙහින් ධනු ලග්නයේ චිලක් කමෙන්ට් කරන්න. දිනපතා නිවැරදිම පලාපල දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට තිරුවන් සරණයි.